කොහොමද ඔයාලට ඔන්න අදත් මං ආවා වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද මං ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ පාඩම් කරන ඔයාලට තියෙන ලොකුම ගැටලුවට විසඳුම් කිහිපයක් ගැන. ඉතින් පාඩම් කරන ඔයාලට තියෙන ලොකුම ගැටලුවනේ පාඩම් මතක හිටින්නේ නැති එක. අපි පාඩම් කරනකොට එක එක ක්‍රමවේද භාවිතා කරනවා අපි මේ පාඩම් කරන දේවල් හොඳින් මතකේ තියාගන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පාඩම් කරන දේවල් හොඳින් මතකේ තියාගන්න පුළුවන් සාර්ථක ක්‍රම කිහිපයක් ගැන. පළවෙනි කාරණාව තමයි ඔයා හැමදාම උදේ පාන්දරින්ම අවදි වෙලා ඔයා අද දවසේ ඉගෙන ගන්න තියෙන පාඩම් ටික හොඳින් බලා ගන්න එක. ඉතින් මෙහෙම කළාම ඔයාට පන්තියේදී ගුරුවරයා උගන්වන වෙලාවට ඒ පාඩම ගැන පුංචි හරි අවබෝධයක් තියෙනවා. ඉතින් එතකොට ඔයාට ලොකු පහසුවක් දැනෙනවා. ඔයාගේ ගුරුවරයා උගන්වන වෙලාවට ඒ දේවල් ඉක්මනින්ම අවබෝධ කරගන්න වගේම ඔයාගේ මොළයට ඉක්මනින්ම ධාරණය කරගන්න. ඉතින් ඒක ගොඩාක් වැදගත් කාරණාවක්. ඔයා අනිවාර්යයෙන්ම හැම දවසකම උදේට ඔයා අද දවසේ ඉගෙන ගන්න තියෙන දේවල් හොඳින් බලාගෙන යන්න. ඒ වගේම ඔයා කලින් දවසේ ඉගෙනගත්තු පාඩම් ටිකත් බලා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒකත් උදේ පාන්දරට නැවත කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් කාරණාවක්. දෙවෙනි කාරණාව තමයි ඔයා පාසල් ඇරලා ගෙදර ආව ගමන් රිලැක්ස් වෙන්න කලින් ඔයා අද දවසේ ඉගෙනගත්තු පාඩම් ටික හොඳින් බලා ගන්න එක. ඒකත් ගොඩක් වැදගත් කාරණාවක්. ඔයාට අමතර මහන්සියක් නැතුව ඔයා ඉගෙනගත්තු දේවල් ඔයාගේ මොළයට ධාරණය කරගන්න. ඉතින් අපි ටිකක් රිලැක්ස් වෙනකොට අපේ මොළෙන් අර දවසේ ඉගෙනගත්තු දේවල් ටික අමතක වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඔයා ඒ මහන්සිය පිටින්ම නැවත ඔයාගේ පාඩම් ටික බලා ගන්නවා කියන්නේ ඔයාට අමතර මහන්සියක් නැතුව එක පාරින්ම ඔයාගේ මතකයට ධාරණය කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒක ගොඩක් වැදගත් කාරණාවක්. අනිවාර්යයෙන්ම ඒකත් අත්හදා බලන්න. තුන්වෙනි කාරණාව තමයි පාසලේදී උගන්වන වෙලාවට අනිවාර්යයෙන්ම හොඳ අවධානයකින් අහගෙන ඉන්න එක. ඒක ඉතින් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඊළඟ කාරණාව තමයි ඔයාලා අනිවාර්යයෙන්ම පාසලෙන් පස්සේ අමතර පන්තියකට සහභාගී වෙනවා. ඒක අනිවාර්යෙන් කරන දෙයක්නේ. ඉතින් සමහර වෙලාවට ඔයා ගෙදරට එන්නේ නැතුව පාසලෙන්ම අමතර පන්තියට යනවා. ඒ අතරමැද අමතර පන්තිය පටන් ගන්න සමහර විට පැය එකමාරක වගේ කාලයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ කාලය ඇතුළතදී ඔයාට පුළුවන් ඒ කාලෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔයාගේ පාඩම් වැඩ හොඳින් මතකයට යවා ගන්න. ඒක කරන්නේ මෙහෙමයි. ඔයාගේ අමතර පන්තියේදී ඔයාට මුණ ගැහෙන්නේ ඔයාගේම පාසලේ ඔයාගේම පන්තියේ ළමයි නෙමෙයි. සමහර වෙලාවට වෙනත් පාසලක ළමයි වෙනත් පාසල්වල ළමයි ඒ අතරට එකතු වෙනවා. ඉතින් ඔයාගේ පාසලේ උගන්වන ක්‍රමයට වඩා වෙනත් පාසලයක උගන්වන ක්‍රමවේදය වෙනස්. ඉතින් ඔයාට ඒකෙන් ලොකු chance එකක් එනවා. ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ මිතුරන් සමග ඒ පාඩම් සාකච්ඡා කරලා ඒ ක්‍රමවේදයන් ඉගෙන ගන්න වගේම ඔයාට සමහර වෙලාවට අලුත් තොරතුරු ප්‍රමාණයක් එකතු වෙනවා වගේම සමහර අවස්ථාවන් වලදී ඔයාට පාසලේදී ඉගෙනගත්තු දේ නොතේරුණා නම් සමහර වෙලාවට ඔයාට යාළුවා කියලා දෙන දේ ඊට වඩා හොඳින් තේරුම් ගන්න අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක් මග අරගන්න එපා. ඒ කාලය අපතේ යවන්න එපා. ඉගෙන ගන්න කෙනෙක්ට උනත් නැති කෙනෙකුට උනත් කාලය කියන දේ බොහොම වැදගත් දෙයක්. ඉතින් මේ කාලය අපතේ යවන්න එපා. ඒ කාලය ඇතුළත ඔයා ඒ පාඩම් ගැන සාකච්ඡා කරනවා කියන්නේ ඔයාගේ මොළයට යන ප්‍රමාණය වැඩි, ඔයාගේ මතකයට ධාරණය වෙන ප්‍රමාණය වැඩි. ඊළඟ කාරණාව තමයි අනිවාර්යයෙන්ම ඔයා self study කරන්න ඕනේ. ඉතින් අපි කොච්චර ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් අපි කොච්චර යාළුවොත් එක්ක සාකච්ඡා කරලා පාඩම් කරත් ඔයා self study කරන්නේ නැත්නම් ඒකෙන් කිසි තේරුමක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයාගේ බුද්ධියට ඔයාගේ මතක ශක්තිය වැඩි වෙන්න, ධාරණ ප්‍රමාණය වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයා self study කරන්න ඕනේ. ඒක ගොඩක් වැදගත් කාරණාවක්.
ඉතින් අද දවසේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ ඔයා පාඩම් කරන දේවල් මතකයේ හිටින ප්‍රමාණය අඩු නම් ඔයා පාඩම් කරන දේවල් ඉක්මනින්ම මතකයට ධාරණය කරගන්න වගේම වැඩි ප්‍රමාණයක් මතකයට එකතු කරගන්න පුළුවන් ක්‍රමවේද කිහිපයක් ගැන. ඉතින් මං හිතනවා ඔයාලට මගේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ආයෙත් දවසක මම එනකන් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.